මැදපෙරදිග කලාපයේම දැඩි උණුසුම් තත්ත්වයක පවතින මොහොතක ඇමරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධයෙන් තීරණාත්මක හැරුමක් සිදු වී තිබෙනවා. ඇමරිකාවට අවශ්‍ය වූ තුර්කිය වෙනුවට ඉරානයට හිතකර වූ මධ්‍යස්ථ රාජ්‍යයක් වන ඕමානයේ මස්කට් නුවර සාකච්ඡා සඳහා තෝරා ගැනීමට ඉරානයට හැකියාව ලැබිලා තියෙනවා. ඉරානය පැවසුවේ ඇමරිකාව බලපෑම් කරන පරිදි එහි යුරේනියම් බලගැන්වීමේ අයිතිය සහ මිසයිල වැඩසටහන නවත්තානේ නැති බවත්, එය තමන්ගේ ජාතික අයිතියක් බවත් සහ සාමකාමී බලශක්ති වැඩසටහනක් ලෙස ටෙහෙරානය ප්‍රකාශ කරනවා. සිකුරාදා දින ඕමානයේදී යුරේනියම් බලගැන්වීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට තිබීදී මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. එහිදී මිසයිල වැඩසටහන පිළිබඳ කරුණු සාකච්ඡා නොකරන අතර තවදුරටත් පවසා තිබුණේ මිසයිල වැඩසටහන ජාතික ආරක්ෂාවට වැදගත් බව පවසමින් මෙම සාකච්ඡාවල ඇමරිකානු ප්‍රධාන ඉල්ලීම් ලෙස නයිස්ටික් වැඩසටහන නැවැත්වීම, මිසයිල වැඩසටහන නැවැත්වීම සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා සහයෝගය නැවැත්වීම, හමාස් හිස්බුල්ලා වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා සහයෝගය නැවැත්වීම. නමුත් ඉරානය පවසන්නේ සිකුරාදා දින පැවැත්වෙන සාකච්ඡාවලදී මෙම සාකච්ඡා නොකරන අතර ඇමරිකානු අදහස් ගැනීම පමණක් සිදු කරන බවයි. තවද මෙය ඇමරිකාවේ ඊශ්‍රායල් සතු කිරීමේ තීරණය පමණක් බවද වැඩිදුරටත් සඳහන් කරනවා. සිකුරාදා දින සාකච්ඡා අසාර්ථක වූහොත් පහර දෙන බව ඇමරිකාව පවසා සිටියත් ඔවුන් යුද්ධය සඳහා පෙළඹෙන්නේ නැති බවයි පවසන්නේ. එයට හේතුව ලෙස යුද්ධය දිනීමේ හැකියාව 50% බව ඇමරිකාව දැනටමත් ගණන් බලා ඇති අතර මැදපෙරදිග රටවල් 9ක් ඇමරිකාවට කළ දැඩි බලපෑම් නිසා මෙම සාකච්ඡා නැවත ආරම්භ වී තිබෙනවා. සාකච්ඡා බිඳ වැටුණොත් කලාපය පුරා මහා යුද්ධයක් ඇවිලීමේ අවදානම පෙන්වා දී තිබෙන ඔවුන් කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය කිසිසේත් විශ්වාස කළ නොහැකි බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ සිකුරාදා පැවැත්වෙන මෙම සාකච්ඡා ලෝක දේශපාලනයේ මීළඟ හැරවුම් ලක්ෂ්‍යද වනු ඇත. මැදපෙරදිග කලාපය යලිත්තරක් යුද බියෙන් ඇලලී යමින් තිබියදී ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක නෞකාව ඇතුළු දැවැන්ත යුද බැලෑනියක් පර්සියන් බොක්ක වෙත යොමු කර තිබුණා. මේ ඉරානයට එල්ල කරන ඍජු යුදමය තර්ජන ලෙස පෙවුනද ජනාධිපති ට්‍රම්ප්ගේ සැබෑ උපාය මාර්ග ගැටුමකට වඩා උපරිම පීඩනයක් එල්ල කිරීම බව වාර්තා වෙනවා. ට්‍රම්ප් පෞද්ගලික ඍජු මිලිටරි ගැටුමකට මැලි වෙන බවත් ඔහුගේ අරමුණ ඉරාන නායකත්වය දුර්වල කර ඔවුන්ට තමන්ට අවශ්‍ය පරිදි කොන්දේසි යටතේ සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ඉරානයේ සිය දැඩි ස්ථාවර තවදුරටත් ආරක්ෂා කරමින් සිටින අතර ඇමරිකාව විසින් ලබා දුන් බව කියන කිසිදු අවසන් නිවේදනයක් තමන්ට නොලැබෙන බව පවසන ඉරාන විදේශ අමාත්‍යාංශය තර්ජනය සහ බිය ගැන්වීම් හමුවේ කිසිදු සාකච්ඡා කර සූදානම් නැති බව අවධාරණය කරලා තිබුණා. මීට අමතරව ඇමරිකානු බලපෑම් නොතකා චීනය සහ රුසියාවෙන් රටවල් සමග එක්ව සිය නාවික අභ්‍යාස සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කිරීමට ඉරානය පියවරගෙන තිබුණා. මේ ඇමරිකාවේ ඒකපාර්ශ්වික බලපෑම් වලට ඔවුන් ලබා දෙන ප්‍රබල පිළිතුර ලෙස සැලකුණා. මෙම ගැටුම තවදුරටත් සංකීර්ණ වන්නේ ඊශ්‍රායලයේ මැදිහත් වීම හේතුවෙන්. ඊශ්‍රායල ආරක්ෂකයන් විසින් ඉරානයට එරෙහිව ඍජු ප්‍රහාර එල්ල කරන ලෙස වොෂින්ටනයට දැඩි බලපෑමක් සිදු කරමින් සිටින අතර එය කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතිනවා. තුර්කිය, කටාර් සහ ඊජිප්තුව වැනි මැදිහත්කරුවන් මෙම අර්බුදය සමනය කිරීමට උත්සාහ කළද ඇමරිකානු යුද නැව් සීරුවෙන් තැබීම සහ දෙපාර්ශ්වයේම උග්‍ර වාග් ප්‍රහාර හේතුවෙන් ලෝක සාමයට මෙන්ම ගෝලීය තෙල් වෙළඳපොළට එල්ල වී ඇත්තේ විශාල තර්ජනයකි.